අයිබෝන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ iPhone එකට ගැලපෙනම කියන්නේ iPhone එකේ ඔරිජිනල් charger එක මොකක්ද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මොකද දැන් ගොඩක් කට්ටිය fake charger වලට අහු වෙලා phone එකේ battery health එක අඩු කරගෙන සෑහෙන කරදරයකින් ඉන්නේ. ඒ නිසා මම අද ඔයාලට අරගෙන ආව iPhone එකට හරියන ඔරිජිනල්ම 20 watt power adapter එක මොකක්ද කියලා ඒක අඳුරගන්නේ කොහොමද? ඔරිජිනල් charger එකක් අපි මෙලදී ගන්නකොට මොනවද බලන්න ඕන, ඒ වගේම fake එකයි ඔරිජිනල් එකයි අඳුරගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක පොඩි වීඩියෝ එකක් සරලව මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කියලා. දැනට මා ළඟ තියෙන මේක ඇවිල්ලා China product එකක්. මේක 20 watt power adapter එකක්. මේක ඇවිල්ලා මේක තමයි iPhone original charger එක. ඉතින් මේ දෙක අඳුරගන්නේ කොහොමද කියලා මම ඔයාලට සරලව කියලා දෙන්නම්. මේ තමයි මේකේ ෆ්‍රන්ට් එක. මේ බොක්ස් එකේ ෆ්‍රන්ට් එක මේ. මේකේ Apple logo එකක් එන්නේ නැහැ. මේක direct China product එකක්. මේක Apple logo එක එනවා. ඒ වගේම තමයි මෙතන පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. මෙතන charger pin එකේ ෆ්‍රන්ට් එකයි මෙතන USB type C port එක මෙතන පේනවා. මෙතන original charger එකේ එහෙම නැහැ. පැත්ත මාරු වෙලා තමයි තියෙන්නේ original charger එකේ. ඒතකොට ඒකෙන් අපිට අඳුර ගන්නත් පුළුවන්. එතන Apple logo එක නැහැ. ඒ වගේම මෙතන මේ text වලිනුත් අපිට අඳුර ගන්න පුළුවන්. මේ text එක original එකේ text එකයි මේ fake එකේ text එකයි සාමාන්‍යයෙන් බොහෝ දුරට වෙනස්කමක් තියෙනවා. ඒක print කරලා තියෙන විදිහෙන් අපිට ඒක හොයන්න පුළුවන් fake එක මොකද්ද original එක මොකද්ද කියලා. ඊට පස්සේ තමයි එතකොට මෙතන මේ label එකක් එනවා. Apple UK Limited Middlesex UB11. ඒ වගේ මේ වගේ මේකේ එහෙම print එකක් ඉන්නේ නැහැ. ඒ වගේ label එකකුත් නැහැ මේකේ China එකේ. මේකේ ඔරිජිනල් එකේ එහෙම ලේබල් එකක් එනවා. ඊට පස්සේ මේකෙත් එහෙමයි. මේ දෙකෙත් වෙනසක් තියෙනවා. යටපැත්ත බැලුවොත් එහෙම මේ බලන්න මේක made in China. මේක Apple Link 1 Apple Park USA කියලා ගහලා තියෙනවා. මේ ඔරිජිනල් එක. මෙහෙම තමයි අපිට අඳුර ගන්න පුළුවන්. මේ දැන් අපිට මෙහෙම තිබ්බට දැන් මේක සාමාන්‍යයෙන් ටිකක් හොඳයි. මේ charger එකත් හොඳයි. නැත්තු නෙමෙයි. හැබැයි මේක iPhone Apple ලා ගහන එකක් නෙමෙයි මේක. මේක direct China product එකක්. fake එකක් කිව්වොත් නිවැරදි. හැබැයි මේ Apple මේ විදිහටම Apple ලගෙම මේ fonts දාලා ඒ text විදිහටම දාලා මේ විදිහට Apple logo එකත් එක්කම එන charger උත් තියෙනවා. මේ Regington කියලා මේ 12 months 6 months warranty තියෙනවා කියලා දාපු charger එකක් තියෙන. ඒක රුපියල් 1000 ගණන් 2000 ගණන් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ logo එක තියෙනවා මේ විදිහටම තියෙන මේ print එකම තියෙන මේ විදිහටම වගේ තියෙන මේ මීට වඩා වෙනස් මේ product එකට වඩා වෙනස් මේ logo එකම තියෙන මේ විදිහම තියෙන මේ label එකම තියෙන එහෙම එක්කුත් තියෙනවා. ඒක අපිට හොයන්න පුළුවන්. ඒකත් අපිට හොයන්න පුළුවන් මේ text එකකින්. තමයි ඒක හොයන්න පුළුවන් text එකකින්. ඒ වගේම මේ original එකයි fake එකයි මේ හොයන්න ඒක දෙක compare කරන්න. ඒ දෙකම ළඟ තියෙන්න ඕන. compare කරලා අපිට බලන්න පුළුවන් original එක කොහොමද. ඒක අපිට box එක දැක්ක ගමන් charger එක දැක්ක ගමන් අපිට අඳුර ගන්න පුළුවන් මේ fake එක මොකද්ද original එක මොකද්ද කියලා. එතකොට තමයි
මේ ඔරිජිනල් එකේ තියෙන design by Apple in California, made in China, model A 2344, Apple Distribution International Limited, Holly Hill Industrial Estate, Cook Island කියලා. අපිට මේ barcode එකනොත් මේක ස්කෑන් කරලා මේ QR ස්කෑන් එකෙන් අපිට පුළුවන් මේක ඔරිජිනල්ද ෆේක්ද කියලා හොයාගන්න. මේ චාර්ජර් එකත් නරකම නෑ. මේකත් හොඳයි. මේකත් ස්පීඩ් චාර්ජ් වෙනවා. මම ටෙස්ට් කරලා බැලුවා. මේකත් නරකම නෑ. ඒත් ඉතින් අර මේ වගේ චයිනා ප්‍රොඩක්ට් එකක් අරගෙන iPhone එක චාර්ජ් කරනකොට නම් මේ වගේ ඔරිජිනල්ම ජෙනුයින්ම ඩොක් එක අරගෙන අපිට ෆෝන් එක චාර්ජ් කරගන්න තියෙනවා නම් ඒක ඇත්තටම මේ කිසි කරදරයක් නැහැ. බැටරි හෙල්ත් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔරිජිනල් එකක් නිසා කීයක් වැඩිපුර කීයක් මේ රුපියල් 3000ක් මේක රුපියල් 3000 ගණක් කියන්නේ. මේක 3000 ගණන් දීලා මේකක් ගන්නකොට රුපියල් මේක දැනට මම දැනට ෂොප් වල තියෙනවා ගන්න රුපියල් 7000ක් වෙන්නේ ඔරිජිනල් එක. 7000 10000 අතර යන්නේ. අබාන්සේ ගන්න තියෙනවා රුපියල් 10000ට. ෆෝන් ෂොප් වල ගන්න පුළුවන් රුපියල් 7000ට වගේ. මේ වගේ තව රුපියල් 4000ක් දාලා ඔරිජිනල් එකම ගන්න එක තමයි ඉතින් මම නම් මේ කන්ෆර්ම් කරන්නේ. ඉතින් තමයි දැන් මේ බලන්න. දැන් මේ ෆේක් මේ ඇවිල්ලා චයිනා එක. මේ ෆේක් එක මේ ඇවිල්ලා ජෙනුයින්ම Apple dock. ඒකට ඒ දෙකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේ ටෙක්ස්ට් එක බලන්න. ටෙක්ස්ට් එකේ පේනවනේ. ටෙක්ස්ට් එක බලන්න. ටෙක්ස්ට් එකෙන් හොයන්න පුළුවන්. එහෙනම් මේක ටෙක්ස්ට් එක ටිකක් අකුරු චූටි වට වගේ මේ චූටි වගේ තමයි තියෙන්නේ. එතකොට මේක එහෙම නෑ. මේක අර හොඳ ෆොන්ට් එකකින් සාන Apple ලගේම එන ෆොන්ට් එකත් එක්කම ගහපු print එකක් තමයි තියෙන්නේ. මේක ටිකක් ඩාර්ක්. මේක නිකන් ග්‍රේ වගේ තියෙනවා. එතකොට මේ ඔරිජිනල් බොක්ස් එකේ මේ කේබල් එක දෙපැත්තේ මේ ඇරෝස් දෙක මේ දෙපැත්තේ තමයි තියෙන්නේ. දැන් මේක එහෙම නෑ. මේක ඇරෝස් එක මේ පැත්තට, මේක මේ පැත්තට. ඩොක් එක මෙහෙට හැරිලා. දැන් ඔරිජිනල් බොක්ස් එකේ තමයි මේ විදිහට දෙපැත්තට තියෙන්නේ. මේක උඩට තියෙන්නේ. මේ ඩොක් එක උඩට පේන්න හදලා තියෙන්නේ. එතනින් හොයන්න පුළුවන්. මේ දෙකෙන් හොයන්නත් පුළුවන්. මේ USB-C කියන තැන ඩාර්ක් කලර් තියෙන්නේ. මේක ග්‍රේ කලර් තියෙන්නේ. ඒකට ග්‍රේ ඩාර්ක් කලර් එන එක තමයි ජෙනුයින් එක. ඉතින් අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. අපිට මොනවද පෙන්නන්නම් චාර්ජර් ඩොක් එකෙන් කොහොමද අපි ඒක හොයන්නේ කියලා. අපි දැනට මේ චයිනා මොඩල් එක ගන්න බලමු. මේක ෆේක් එක. මේ විදිහට තමයි තියෙන්නේ තුල. අපි ඒක ගන්න බලමු. මේක මම කලින් ඕපන් කරලා තිබ්බේ. මම මේක පාවිච්චි කරා. මෙන්න මේ වගේ පේපර්ස් ටිකක් තියෙනවා. පේපර්ස් මේකේ මේක පේපර් එකයි තියෙන්නේ. මේ මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා. ඉතින් අපි බලමු ඔරිජිනල් ඩොක් එක ඕපන් කරලා. මෙන්න මේ විදිහට තමයි ඔරිජිනල් ඩොක් එක තියෙන්නේ. ඒකේ බොක්ස් එකම ඇත්තටම ජෙනුයින් විදිහටම මේක පැකින් කරලා තියෙනවා. පැකින් එක පවා හරි හොඳටම තියෙනවා. මේකත් මම කලින් ඕපන් කරලා තිබ්බේ. මේ හොඳටම පැකින් එක තියෙනවා මේකේ. ඔරිජිනල් ඩොක් එකේ. එතකොට මේකේ තියෙනවා පේපර්ස් වෙනවා ළමයි. පේපර්ස් තියෙනවා පේපර්ස් 4ක් තියෙනවා. ඔරිජිනල් එකේ පේපර්ස් 4ක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක එන්නේ. බොක්ස්
එකෙන්ම අපිට පැකින් එකෙන්ම හොයන්න පුළුවන් ඔරිජිනල් එක මොකද්ද ෆේක් එක මොකද්ද කියලා. චාර්ජර් එක ගත්ති ගොඩක් දුරට බලන්න එනවා මේ දැන් වෙනදකට ගොඩක්ම ගන්න තියෙන්නේ අපිට ෆේක් ප්‍රොඩක්ට් තමයි. අපි හදිසියට ගිහලා ගන්නවා ඔය ෆෝන් එක ගත්ත ගමන් චාර්ජර් එක ගන්න ඕනේ කියන හදිස්සිය නිසා අපි වැඩි දුරක හිතන්නේ ඔය අතේ තියෙන ගානක් දීලා මොකක් හරි කමන්නේ අරගෙන ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ටික කාලයක් charge කරලා පාවිච්චි කරලා තමයි තේරෙන්නේ මේකේ බැටරි හෙල්ත් එකත් එක බැස්සහම තමයි තේරෙන්නේ අපරාධ මම මේක ගත්තේ තව කීයක් හරි වැඩියෙන් විඳන් කරලා මට ඔරිජිනල් එකම ගන්න තිබ්බනේ කියලා පස්සේ තමයි හිතෙන්නේ. ඒකට ඉතින් ෆෝන් එකේ බැටරියටයි ෆෝන් එකේ බෝඩ් එකටයි වෙන්න පුළුවන් හැමදේම වෙලා ඉවරයි. එතකොට මේක ඇවිල්ලා ෆේක් එක මේක ඇවිල්ලා ජෙනුයින් Apple dock එක. එතකොට මේකේ පේපර්ස් එක මේකේ පේපර්ස් තුනක් පේපර්ස් හතරක් තියෙනවා. පේපර්ස් හතරක් තියෙනවා නේද? පැකින් එක කොහොම තමයි තියෙන්නේ. අපි ටික අයින් කරගමු. මේකේ දැන් ජෙනුයින් එකේ තියෙනවා පොඩි ටෙක්ස්ට් එකක් මෙතනක් තියෙනවා one apple තියෙන්නේ. පොඩි ටෙක්ස්ට් එකක් පේනවද ඔයාලට මෙතනින්? මෙතන පොඩි ටෙක්ස්ට් එකක් තියෙනවා. මේක මම කලින් ඕපන් කරලා තිබ්බේ එකයි මේ විදිහට ගැලවිලා තියෙන්නේ. මෙතන පොඩි ටෙක්ස්ට් එකක් තියෙනවා one apple parkway USA කියලා මෙතන මේ Apple මෙතන පොඩි print එකක් යනවා පේනවනේ. ඔරිජිනල් dock එකේ තමයි print එකක් තියෙන්නේ. මේකේ එහෙම නැහැ. මේකේ එහෙම print එකක් එන්නේ නැහැ. මේක කිසිම print එකක් නැහැ ළමයි. කිසිම print එකක් එන්නේ නැහැ fake එකේ. මේ ගලවලා බලමු. බැලු බැලමටම පේනවා මේකින් මේ චාර්ජර් පින් වලින් හොයන්න පුළුවන් ඔරිජිනල් එක මොකක්ද ෆේක් එක මොකක්ද කියලා. පේනවනේ මේකේ පොඩ්ඩක් මේ චාර්ජර් මේ චයිනා ප්‍රොඩක්ට් එක මේ ෆේක් එක මේකේ පින් එක පොඩ්ඩක් ඇද වෙලා වගේ තියෙනවා නේ. පින් එක ඇදයි වගේ තියෙනවා. මේ ඔරිජිනල් එකේ එහෙම නැහැ. ඔරිජිනල් එකේ නෑ අදකුද මොකුත් නෑ හරියට ලස්සනටම ටෙවල් එකටම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් පේන එක දකින්නකොටම මේ දෙකේ වෙනස මේ බලන්න. කොහොමද අම්ප ගන්න පුළුවන් හොඳ බැලුවොත් එහෙම එතකොට මේ එජස් වලින් මේක මේ එජස් ෆේක් එකේ මේ එජස් වලින් හොයන්න පුළුවන්. දැන් කට්ට වගේ තියෙනනේ ඔය එජස් මේ පේනවා මේ ෆේක් එකේ. එතකොට මේ ජෙනුයින් Apple dock එකේ එහෙම නෑ. මේ sharpness එතනම පේනවනේ genuine එකේ fake එකේ තියෙන වෙනස නේ. sharpness මේ මෙතනනේ ලයින් එක වටේ ලයින් එක එහෙම ලෙවල් එකටම තියෙනවා. දැන් මේක එහෙම නැහැ. ෆේක් එක එහෙම නැහැ. ෆේක් එක එහෙම නැහැ නම. කීක එහෙම ලෙවල් එකක් නැහැ. ජෙනුයින් එකේ මේ ෂාප් තියෙනවා. ලෙවල් වල තියෙනවා මේ දාරේ එහෙම. දැන් මේ පින් එකෙන් හොයන්න පුළුවන් අපි දැන් ගොඩක්ම මේ ඔරිජිනල් එක ෆේක් එකයි හොයන්නේ මේ මෙතන පින් එකනේ. මේක නිකන් අර මේ තියෙනවා නිකන් අර උල් ගතියක් තියෙනවා. ෆේක් එකේ මෙතන නිකන් උල් ඉස්සර නිකන් උල් ගතියක් තියෙනවා. දැන් මේක එහෙම නැහැ නේ. ඉතින් අර මේ හොඳට මේ
පොඩ පිරිලා වගේ තියෙන මෙතන මේ ගානට ෂාප් වෙලා මේක එහෙම මේක පොඩි උල ගතියක් තියෙන මෙතන ත්‍රිකෝණ ගතියක් තියෙන. දැන් මේක එහෙම නැහැ මේක නිකන් අර කර්ව් වෙලා වගේ තියෙනවා මේ පින් එක එහෙම නේ. මේක අරිනකොට උනත් මේ ප්ලගින් පින් තුනේ අරිනකොට උනත් මේ ඒක වෙනස හොඳටම දැනෙනවා. ඒ වගේ අර තියෙන පිල් ක්වොලිටි එක බලනකොට එහෙම මට්ටමින් අපි බලනකොට අපිට ඒක තේරෙනවා. මේ බලන්න ළමයි මේ ෆේක් එක මේ ජෙනුයින් එක වෙන මේක මේ ඩිසයින් by Apple in California කියලා යටටම තියෙන print එකක් තියෙන කියන උඩින් තියපු එක නෙමෙයි නිකන් යටින් වගේ යන print එකක් තියෙන්නේ. තද අකුරු නෙමෙයි ලා අකුරෙන් 20 watt කියලා තියෙනවා. එක යට බැලන්ස් එකට තියෙනවා දෙපැත්තට 20 watt කියන එක. දෙපැත්තම බැලන්ස් වෙන විදිහට මැදින්ම print කරලා තියෙන්නේ. ළමයි පැහැදිලි print එකක් තියෙනවා. අර පොඳ වෙලා මුකුත් නැති Apple logo එක තියෙනවා. මේක එහෙම නෑ. මේක එහෙම Apple logo එකක් නෑ. කිසිම Apple logo එකක් නෑ. made in China. උඩින් ගහපු print එකක් තියෙන. මේක මකන්න පුළුවන්. අර ජෙනුයින් එක එහෙම මකන්න බෑ. ඒක යටින් වගේ තමයි යන්නේ. මේ charger pin එක පින් බලන්න යකඩ කැලි දාලා වගේ එහෙම තමයි තියෙන්නේ. දැන් ගොඩක් charger වල දැන් 1000 ගණන් 2000 ගණන් තියෙන charger වල එන්න මේ පිටිපස්සෙන් මේ යකඩ කැලල කලවලා තමයි ඉන්නේ. charger එක හදිසියෙන් නිකන් බිම වැටුනොත් එහෙම ඒ යකඩ කැලල ගැලවිලා ඇතුලේ ටකඩක ගාලා හෙල්ලෙන්න ගන්නවා. ඒ වගේ තමයි ගොඩක් fake charger වල තියෙන්නේ. මේ බර ඒ කියන්නේ genuine charger එකේ තියෙන බර ගන්න මේවට මේ යකඩ කැලි අලවනවා. ඒ කියන්නේ ඇතුලේ circuit board එකේ තරම් බර නැහැ. බර වැඩි අර ඔරිජිනල් එකේ විදිහට බර වැඩි කරන්න මේවට යකඩ කැලි අලවනවා. දැන් මේක එහෙම නැහැ. මේක ඇවිල්ලා genuine parts ඇතුලේ තියෙන circuit එකේ genuine parts වල බර තමයි මේකේ තියෙන්නේ. මේක එහෙම මේ වගේ එහෙම යකඩ කැලි නැහැ. මේ බර ගන්න ඕන නිසා තමයි මේ fake product වලට යකඩ කැලි දාලා බර වැඩි කරන්න මෙයාලා මේ දේවල් හදන්නේ. මම බලන්න මේකේ 20 watt කියන එක බැලන්ස් නැපේනවනේ. පොඩ්ඩක් ඔම් පැත්තට වගේ පොඩ්ඩක් ඇදිලා තියෙන්නේ. බැලන්ස් නැහැ. මේක එහෙම නැහැ. මේක 20 watt කියන එක නේ ලා පාටක් ඔරිජිනල් එකේ තියෙන ලා පාටට ඔරිජිනල් එකේ ලා පාටට තියෙන ෆේක් එකේ තද පාටින් පේනවා 20 watt කියන එක. මොන තමයි මේ තමයි ඔරිජිනල් එක. චර තද නැහැ. දැන් ගොඩක් දැන් මේ ජෙනුයින් එකේ Apple logo එක මෙතන තිබ්බට දැන් ෆේක් ෆේක් ප්‍රොඩක්ට් තියෙනවා තමයි ඔය 1000 ගණන් 2000 ගණන් වලට තියෙන charger වල මේ මෙතන මේ Apple logo එකක් දෙනවා. ඔය මේ විදිහටම මේ ජෙනුයින් එකේ විදිහටම logo එක එනවා. Apple logo එක එනවා. ආවට ඒක හොයන්න පුළුවන් මේ එක තද print එකක් තමයි තියෙන්නේ. Apple logo එක තිබ්බට ඒක තද print එකක් තියෙන print එකෙන් හොයන්න පුළුවන් මේක fake කියලා. ඒක හොඳට බලලා ගන්න ඕන. ඒ නිසා මේ ඔයාලට මට කියන්න දෙන්නේ ළමයි charger එකක් ගන්නවා නම් iPhone එකකට ලක්ෂ ගණන් දීලා iPhone එකක් අරගෙන රුපියල් 2000 ගණන් 3000 ගණන් දීලා China fake charger එකක් අරගෙන නිකන් phone එකේ battery health එකයි phone එකේ board එකයි සවුත් කරනකොට හොඳයි genuine Apple charger එකක් dock එකක් තව වැඩි ගණනක් දීලා ගන්න එක. මහලු ගණන් නෙමෙයි රුපියල් 7000ක් 10000 අතර තමයි තියෙන්නේ. අබාන්ස් එකේ ගන්න පුළුවන් 10000යි. වෙන shop වල තියෙනවා ඕනනම් එළිය shop වලක් තියෙනවා රුපියල් 7000යි. මම මේක ගත්තේ 7000කට. ඒ නිසා මම recommend කරනවා ඔයාලට charger එකක් ගන්නවා නම් genuine Apple
චාර්ජර් එකක් ගන්න. ඒක ජෙනිවින්ද කියලා හරියටම කන්ෆර්ම් කරගෙන හොඳට හොයලා බලලා ගන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මේ ෆෝන් එක සවුත්තු කරගන්න එපා. අපරාධයි. එහෙම නැත්නම් අර ඇන්කර් ඒ වගේම යූ ග්‍රීන් කියලා තියෙන චාර්ජර්ස් ඒවත් වලට ඕනතරම් අලි එක්ස්ප්‍රස් එකෙන් හෝ දරාස් එකෙන් හරි ෂොප් වලත් ඇති. එහෙම අපිට වලට ගෙන්නලා ගන්න පුළුවන්. ඒවත් පොඩි ගාණක් වෙන්න පෙළ 4000 ගාණක් වගේ වෙන්නේ. අනික තමයි ඉතින් මේක 20 watt එක ඉක්මනට charge කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා බැටරි එකට තවත් safety 5 watt ඔරිජිනල් charger එකකින් ෆෝන් එක charge කරගන්න නම් කියලා මම recommend කරනවා නම්. එහෙනම් සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක් යාළුවනේ.